ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ මෙන්න මේ පේන වගේ YouTube thumbnail එකක් කොහොමද ඔයාලගේ ෆෝන් එකේ Pixel app එකෙන් හදාගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ thumbnail එක හදාගන්නේ කියලා. එහෙනම් යා වීඩියෝ එකට. හරි ඉතින් මම මුලින්ම thumbnail එක හදාගන්න ඕනේ ෆොටෝස් ටික මෙතෙන්ට ඇඩ් කරගන්න. මේ ප්ලස් අයිකන් එක ටච් කරලා මේකේ from gallery වලට ගිහිල්ලා මම මේ ෆොටෝස් ටික ඇඩ් කරගන්න. හරි ඉතින් පළවෙනියට මෙන්න මේ වගේ ෆොටෝ එකක් ඇඩ් කරගන්නවා. ඉතින් මේක තමයි thumbnail එකේ background එක. ඉතින් මම මෙන්න මේ වගේ ෆොටෝ එකක් ඇඩ් කරගෙන මෙන්න මේ වගේ තියාගන්න. හරි ඉතින් ඔන්න මම මේ වගේ ෆොටෝ එකක් ඇඩ් කරගත්තා. හරි ඉතින් ඊට පස්සේ තව ෆොටෝ එකක් තියෙනවා ඇඩ් කරගන්න. ඒකත් මම මෙතනදිම ඇඩ් කරගන්න. ඉතින් දැන් මෙන්න මේ ගර්ල් ගේ ෆොටෝ එක තමයි ඇඩ් කරගන්න යන්නේ. ඒකත් මම මේ විදිහට මෙතනින් ඇඩ් කරගන්නවා. මේ ඇඩ් කරගත්ත ෆොටෝ එක මෙන්න මේ වගේ පොඩ්ඩක් පොඩි කරලා මෙන්න මේ හරියෙන් දැනට තියාගන්න. හරි ඉතින් ওই විදිහට තමයි ওই ටික හදාගත්තේ. දැන් මම මේ ප්ලස් අයිකන් එක ටච් කරලා මේකේ ෂේප් වලට එන්න. ඊට පස්සේ මම මේ රේඩියස් කියන එක ටච් කරලා මේක වැඩිම කරගන්න. ඊට පස්සේ මම මේ ඔපැසිටි කියන එක මේ විදිහට අඩු කරගන්න. මේකේ පොඩ්ඩක් පල්ලෙහාට එනකොට තියෙනවා ස්ට්‍රෝක් විඩ්ත් කියලා. මම මේක වැඩිම කරගෙන මෙන්න මේ ස්ට්‍රෝක් විඩ්ත් කියන එකේ කලර් එක මම මේ විදිහට මෙන්න මේ වගේ කහ පාට වගේ කලර් එකක් සිලෙක්ට් කරලා මේ පල්ලෙහාම තියෙන බ්ලර් කියන එක වැඩි කරගෙන මෙන්න මේ ඇඩ් කරගත්ත ෂේප් එක මම මේ විදිහට පොඩ්ඩක් පොඩි කරගන්න. පොඩි කරගෙන මේ හරි අයිකන් එක ටච් කරගන්න. ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන මැද තියෙන එකට දාගෙන තියෙනවා නම් මෙන්න මේකේ පොඩ්ඩක් පල්ලෙහාට එනකොට මෙතන තියෙනවා ෂැඩෝ කියලා මම මේක ඉනේබල් කරලා මම මෙතනදී නිකන් මෙන්න මේ වගේ කලර් එකක් සිලෙක්ට් කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ වගේ කලර් එකක් තමයි දුන්නේ. මේ කලර් එක දීලා මේ බ්ලර් කියන එක වැඩිම කරගෙන හරි අයිකන් එක ටච් කරගන්න. ඊට පස්සේ මම මේ ඇඩ් කරගත්ත ෂේප් එක පොඩ්ඩක් මේ වගේ ලොකු කරලා හදාගන්න. හරි ඉතින් මම මේ විතර මේක මෙතනින් තියාගෙන මම කරන්නේ මෙන්න මේ ගර්ල් ගේ ෆොටෝ එකට යටින් හිටින විදිහට මෙන්න මේ ලේ එක පල්ලෙහාට අදින එක තමයි කරන්නේ. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් ඔන්න ඒක ඉතින් හදාගත්තා. ඉතින් ආයෙ තියෙන චූටි වැඩක් කරන්න මේ ප්ලස් අයිකන් එක ටච් කරලා මම මේකේ draw වලට එන්න. draw වලට ඇවිල්ලා මම මෙතනදී කළු පාට කලර් එක සිලෙක්ට් කරගන්න. මේ විදිහට කළු පාට කලර් එක සිලෙක්ට් කරලා මෙන්න මේ pen size කියන එක ටිකක් වැඩි කරලා මේක යටටම ගියාම තියෙනවා blur කියලා. මම මේක වැඩිම කරලා මෙන්න මේ thumbnail එකේ මෙන්න මේ හරියෙන් මෙන්න මේ යට හරිය මම මේක මේ විදිහට draw කරගන්න. හරි ඉතින් මම මේ ටික මේ වගේ draw කරලා මෙන්න මේ pen size එක පොඩ්ඩක් අඩු කරලා මෙන්න මේ වගේ ආයෙ පොඩ්ඩක් උඩින් මේ විදිහට draw කරගන්න. හරි ඉතින් මම මේ වගේ හදාගෙන මෙන්න මේ හරි අයිකන් එක ටච් කරගන්න. ඊට පස්සේ මම මේ හදාගත්ත එක මෙන්න මේ විදිහට lock කරලා හදාගන්න. හරි ඉතින් මම මේ හදාගත්ත එක මම පොඩ්ඩක් මේ විදිහට rotate කරගන්න. ඉතින් මේ වගේ පල්ලෙහාන් හිටින විදිහට හදාගත්තා. හරි ඉතින් ඊට පස්සේ තියෙන්නේ මේකේ text ටික type කරගන්න වැඩේ. මම මේ plus icon එක touch කරලා මේකේ text වලට ගිහිල්ලා මම text ටික type කරගන්න. හරි ඉතින් මම මේ වගේ text එකක් type කරගත්තා. ඔයාලට පේන්නේ නැති මම මේ type කරගත්ත text එක capital වලින් තමයි type කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේ පල්ලෙහා තියෙන මේ දෙවෙනියට තියෙන එකට දාගන්න. ඊට පස්සේ දැන් මම කරන්නේ මේ ඇඩ් කරගත්ත ටෙක්ස්ට් එකට ෆොන්ට් එකක් වගේ දීලා හදාගන්න එක. ඉතින් මම මෙතනදී ඇප් එකේම තියෙන ෆොන්ට් එකක් සිලෙක්ට් කරන්න. හරි ඉතින් මම මේ වගේ ෆොන්ට් එකක් දීලා ඉතින් ඊට එහා පැත්තේ බලා ගන්න පුළුවන් වෙනවා B කියලා මෙන්න මේ වගේ අයිකන් එකක් එක්ක ස්ටයිල් කියලා එකක් තියෙනවා. මම මේක ටච් කරලා මෙන්න මේකේ මේ මැද තියෙන අයිකන් එක මම මේ විදිහට ටච් කරගන්න. මේ විදිහට ටච් කරගෙන මේ හරි අයිකන් එක ටච් කරගන්න. හරි ඉතින් ඊට පස්සේ මම මෙන්න මේකේ කලර්ස් වලට ඇවිල්ලා මම මෙතනදී කලර් එකක් දෙන්න. ඉතින් මම මේ විදිහට සුදු පාට කලර් එක සිලෙක්ට් කරලා මේ හරි අයිකන් එක ටච් කරගන්න. හරි ඉතින් මේ ටයිප් කරගත්ත විදිහටම මෙතන තියෙන්න ඕනේ අනිත් ටෙක්ස්ට් ටිකත් මම මේ විදිහට ටයිප් කරගන්න. හරි ඉතින් ඔන්න මම මේ විදිහට මේ ටෙක්ස්ට් ටිකක් ටයිප් කරගත්තා. දැන් මම මේ ටයිප් කරගෙන තියනවා නේද giveaway කියලා ටෙක්ස්ට් එක. මම මෙන්න මේකේ කලර් එක වෙනස් කරන්න යන්නේ. මම මේකේ කලර්ස් වලට ඇවිල්ලා මෙන්න මේ gradient කියලා තියෙන්නේ. මම මෙන්න මේකට දාගන්න. ඉතින් ගොඩක් අය අහලා තිබ්බා මම මේ දෙන කලර් එක කොහොමද හදන්නේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඒක ගැන කතා කරන්න. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් නේද? දැන් මම මේ විදිහට හදාගෙන තියෙන gradient තියෙනවා. ඉතින් මම මෙතනදී නිකන් මෙන්න මේ වගේ හදාගෙන තියෙන gradient එකක් තියෙනවා. මම කියන්නම් කොහොමද මේක හදාගත්තේ කියලා. මේ තියෙන plus icon එක ටච් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන්. මෙතන බලා ගන්න පුළුවන් වෙනවා වගේ gradient එක select කරන්න ඕනේ විදිය. ඉතින් මම මෙතනදී මෙන්න මේක තමයි select කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් වෙනවා මේ පල්ලෙහා තියෙන දෙකට colors දෙකක් දෙන්න පුළුවන්. ඉතින් මේ දකුණු අත පැත්තේ පල්ලෙහා තියෙන මෙන්න මේක touch කරලා මෙතන එහා පැත්තේ තියෙන මේ color කියන එක touch කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් color එක select කරන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මම මේ වගේ තැබිලි පාටට හුරු color එකක් තමයි මෙතනදී select කරලා okay කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ එහා පැත්තේ තියෙන color එක සිලෙක්ට් කරනකොට මේ කලර්ස් වලට ගිහලා මම මෙතනදී කහ පාට කලර් එක තමයි සිලෙක්ට් කරලා හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට ඒක මෙතනදී හදා ගන්න පුළුවන්. මේ විදිහට හදාගෙන ඕකේ දුන්නාට පස්සේ ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් කොහොම වුණත් මම මෙන්න මේ වගේ කලර්ස් තමයි දැන් මේකට ඇඩ් කරගන්නේ. හරි ඉතින් මම පොඩ්ඩක් මෙන්න මේ giveaway කියන ටෙක්ස්ට් එක පොඩ්ඩක් තව ටිකක් ලොකු කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම වුණත් මෙන්න මේ විදිහට තමයි මම මේ thumbnail එක හදාගෙන තියෙන්නේ. හරි ඉතින් ඔන්න මම ටෙක්ස්ට් ටික හදාගත්තා. හැබැයි තාම වැඩේ ඉවර නැහැ. මෙන්න මේ custom කියන ටෙක්ස්ට් එක ටයිප් කරලා මම මෙන්න මේකෙන්
පල්ලෙහා තියෙන මේ දෙවෙනියට තියෙන දාගෙන තියෙනවා නම් මෙතන shadow කියලා තියෙනවා මේක enable කරලා මෙතනදී සුදු පාට කලර් එක select කරලා මේ blur කියන එක වැඩිම කරගන්න. ඊට පස්සේ මම මේ opacity කියන එක පොඩ්ඩක් මේ වගේ 60කට වගේ තියාගෙන මේ හරි icon එක touch කරගන්න. ඉතින් ඊට එහා පැත්තේ තියෙන text එකටත් ඒ වගේම තමයි මේක colors වලට ගිහිල්ලා මම මේක වැඩි කරලා මෙන්න මේ opacity කියන එක පොඩ්ඩක් 160කට වගේ අඩු කරලා හදාගන්න. හරි ඉතින් තව text එකක් add කරන්න ඕනේ. මම මේ විදිහට ආයෙ text එකක් type කරගන්න. හරි ඉතින් මම මේ විදිහට text එක add කරගත්තා. ඊට පස්සේ මම මේකේ කලින් ඒ වගේම color එකක් දීලා කලින් text වගේම හදාගන්න. ඉතින් මම මේ විදිහට මේකට front එකකුත් select කරන්න. හරි ඉතින් ඊට පස්සේ පොඩි වැඩක් තියෙනවා මෙතනදී කරන්න. මෙතන බලා ගන්න පුළුවන් න background කියලා එකක් තියෙනවා. මම මේක touch කරලා enable කරලා මෙතනදී කළු පාට කලර් එක select කරලා මම මේ left padding කියන එක පොඩ්ඩක් වැඩි කරලා මෙන්න මේක ටිකක් ලස්සනට හදාගන්න. හරි ඉතින් මම මේ විදිහට හදාගත්තට පස්සේ මම මෙන්න මේ හදාගත්තක මේ වගේ තියාගෙන මෙන්න මේක පොඩ්ඩක් මේ වගේ පොඩි කරලා මෙන්න මේ හරියෙන් තියාගන්න. හරි ඉතින් ඊට පස්සේ වාට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. කොහොමුණත් මම ඒක වට පෙන්නන්න ඕන නිසා මේ වගේ නිකන් ටෙක්ස්ට් එකක් ටයිප් කරගත්තේ. ඉතින් ඊට පස්සේ තව දෙයක් මම මේ විදිහට ටයිප් කරගන්නවා. මම මෙතනදී ඉමෝජි එකක් ඇඩ් කරගන්නවා. ඉතින් ඔයාලට පේන්නේ නැති මම මේ වගේ ඉමෝජි එකක් ඇඩ් කරගත්තා. මේ ඇඩ් කරගත්ත එකට ෂැඩෝ එකක් දෙන්න තමයි යන්නේ. ඉතින් මම මෙතනදී මෙන්න මේ කහ පාට සිලෙක්ට් කරලා මේ බ්ලර් කියන එක වැඩි කරගෙන හදාගන්න. මම මේ වගේ හදාගෙන මෙන්න මේක මෙන්න මේ හරියෙන් වගේ තියාගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ තමයි thumbnail එක බලා ගන්න පුළුවන් ඉන්නේ. හැබැයි තාම thumbnail එක හදලා ඉවර නැහැ. මම මේ වගේ glow effect එකක් ඇඩ් කරගත්තානේ. අන්නේ glow effect එක ටච් කරලා මම මේ පල්ලියා තියෙන මේ මැද තියෙනකට දාගෙන මේකේ copy එකක් ගන්න යන්නේ. copy එකක් අරගෙන මම මෙන්න මේ වගේ යටින් මෙන්න මේ වගේ තියාගන්න. හරි ඉතින් ඊට පස්සේ ආයෙ copy එකක් ගන්නවා. copy එකක් අරගෙන මෙන්න මේ ගත් එක මෙන්න මේ හරියෙන් වගේ තියාගන්න. හරි ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ තව ෆොටෝ එකක් තියෙනවා ඇඩ් කරගන්න. ඒකත් ඇඩ් කරගෙනම වැඩ ඉවර කරලා පෙන්නන්න. හරි ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ෆොටෝ එකේ මම දැන් බෑග්ග්‍රවුන්ඩ් එක ඉරේස් කරගන්න. මේ පල්ලෙහා තියෙන මේ මැද තියෙනකට දාගෙන තියෙනවා නම් මෙතන තියෙනවා ඉරේස් කියලා. මම මේක ටච් කරලා enable කරලා මම මෙන්න මේ විදිහට මේ කළු පාට සිලෙක්ට් කරලා මම මේ විදිහට මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක ඉරේස් කරගන්න. හරි ඉතින් ඔන්න ඒකත් මම මෙතනදී හදාගත්තා. ඊට පස්සේ මම මෙන්න මේක පොඩ්ඩක් පොඩි කරලා මම මේකට ෂැඩෝ එකක් දෙන්න තමයි යන්නේ. ඉතින් කලින් විදිහටම තමයි මේක enable කරලා මෙන්න මෙතනදී නිකන් කහ පාට වගේ කලර් එකක් සිලෙක්ට් කරලා මේ බ්ලර් කියන එක වැඩි කරලා මේ විදිහට හදාගන්න. මේ විදිහට හදාගෙන මම මේක පොඩ්ඩක් පොඩි කරලා මෙන්න මේ හරියෙන් දැනට ගෙනහිලා තියාගන්න. හරි ඉතින් ඊට පස්සේ මම මෙන්න මේකේ කොපි එකක් ගන්නවා. කොපි එකක් අරගෙන මේක පොඩ්ඩක් රොටේට් කරලා මෙන්න මේ හරියෙන් මම මේක පොඩ්ඩක් පොඩි කරලා මෙන්න මේ වගේ ගෙනහින් තියාගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ කොපි එකක් ආයෙ ගන්නවා. කොපි එකක් අරගෙන මම මෙන්න මේ වගේ තියාගෙන මම මෙන්න මේ ගර්ල් ගේ ෆොටෝ එකට යටින් හිටින විදිහට මේ ලේ එක හදාගන්න. හරි ඉතින් ඔන්න එහෙනම් thumbnail එක හදලා ඉවරයි. ඉතින් ඔයාලට මේ වගේ තමයි thumbnail එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ගොඩක් ලස්සන නැති වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ තමයි හදපු thumbnail එක බලා ගන්න පුළුවන් ඉන්නේ. හරි ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් වීඩියෝ ගොඩක් වැදගත් වුණ කෙනෙක් ඉන්නවා නම් තව කෙනෙක්ට බලන්න share කරන්න පුළුවන්. channel එකට එකතු වෙන්නේ නැත්නම් subscribe කරලා එකතු වෙන්න පුළුවන්. හරි ඉතින් එහෙනම් අපි ආයේ මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.